යහපත් දරු කැලක් බවට එහෙම නැත්නම් යහදිවියෙන් යුක්ත පිරිසක් බවට පත් කරන්නේ කියන කාරණාව අද ශ්‍රී ලාංකික ජාතියක් හැටියට මම හිතන්නේ අපේ ළමා පරපුර ඉන්න එක්තරා විදිහක අභියෝගාත්මක සමයක් හැටියට මේ සමය මේ කාලය හඳුන්වන්නට පුළුවන්. දැන් එහිදී දහම් අධ්‍යාපනය දරුවාගේ එසේ යහ වර්ධනය සඳහා භාවිතයට ගත යුතු ආකාරය මම හිතන්නේ වැඩිහිටිය ඔබ විශේෂයෙන් තේරුම් ගත යුතු හෙලිකල අප හෙළදීප තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ සත අට පෑ මව්පේම තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණමුදේ විඳින් ඔබේ දම්සාදේ වදින් වදින් ඔබ පාදේ තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ